කොහොමද හැමෝටම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මම ඉන්නේ මගේ ලංකාවේ කැම්පස් එකේ එකට ඉගෙන ගත්ත යාළුවෙක් එක්ක. එයාගේ නම අනීෂා. එයා ඉරාස්මස් මුන්ඩස් ස්කෝලර් කෙනෙක්. මේ වෙද්දී ඉතාලියේ ඉගෙන ගන්න ගමන් නිවාඩුවට මෙහෙ ඇවිල්ලා අයිෆල් එක උඩට නගින්න. ඉතින් මාත් එක්ක සහ මෙයත් එක්ක ගිහිල්ලා බලමු. ඉතින් මං හිතනවා මේක ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා. හරි. ඔතන මේන් ගේට් එකෙන් අපි මුලින්ම ඇතුල් වෙන්න ඕනේ. හැබැයි එතනින් ඇතුල් වෙනකොට අපේ බෑග්ස් චෙක් කරලා තමයි ඇතුළට ගන්නෙ. මෙතෙන්දී අයිෆල් කුල්න උඩට නගින්න තමයි සල්ලි ගන්නේ. මේන් ගේට් එකේදී ඔයාලගෙන් සල්ලි ගන්නෙ නෑ. ඔයාලට ඇතුළට ඇවිල්ලා ඕන තරම් වෙලාවක් බලාලා ඒ ටික කරන්න පුළුවන්. හැබැයි අයිෆල් කුල්න උඩට නගිනකොට ඔයාලට මෙන්න මෙතනින් අපි ටිකට්ස් ගත්තේ. අරගෙන ඔන්න පළවෙනි පඩියෙන් උඩට නගිනවා. මේ ටිකට්ස් වල ප්‍රයිසස් වෙනස් වෙනවා. එක්කෝ ලිෆ්ට් එකේ යනවද පඩිපෙළේ යනවද කියන එක මත. මම මෙතන ප්‍රයිසස් ගණන් කියන්න යන්නේ නැහැ. ඒකට අච්චාරු සහගත වෙන නිසා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පැහැදිලිව දාලා තියෙනවා. ඔයාලා ඒක කියවලා අයිඩියා එක ගන්න කොහොමද ප්‍රයිස් වෙලා කියලා. හරි. මෙතෙන්දී ඇත්තටම මමත් මේ ෆර්ස්ට් ටයිම් තමයි අයිෆල් කුළුණට නගින්නේ. ඉතින් අනීෂා ඔයාට මොනවද හිතෙන්නේ? අයිෆල් කුළුණ සම්බන්ධයෙන් සහ හරි ඊට පස්සේ අනීෂාගෙන් ප්‍රශ්න අහන එක නවත්තලා අපි ඔන්න පළවෙනි තට්ටුවට ආවා. පළවෙනි තට්ටුවට එද්දී මාරම ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට එතකොට හිතා ගන්න පුළුවන් කොහොමද උඩට යද්දි view එක කියලා. බලන්න නිකන් ඇත්තම සමහරක් වෙලාවට හිතන මේ කොහොමම යකඩ ගොඩක් ඇතුලේ ඉන්නේ කියලා සා හිරගයක් ඇතුලේ වගේ. ඒ කියන්නේ ඒක ඇත්තටම අයිෆල් කුල්න ඈතට තමයි මාරම ලස්සන. හැබැයි උඩට නගිද්දී මෙන්න මෙහෙම කියලා මට එහෙම අයිඩියා එකක් ඇත්තටම තිබ්බේ නැහැ. මාරම ලොකුයි. ඒකට තව මේකේ උඩ රෙස්ටොරන්ට්ස් තියෙනවා, ටොයිලට්ස් තියෙනවා. ඒ ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. මම කලින් වීඩියෝ එකක එක රෙස්ටොරන්ට් එකක් ඔයාලට පෙන්නුවා. මම ඒක ආයේ මේකේ පෙන්වන්න යන්නේ නැහැ. මේ ඊට පස්සේ අපි එතන ඉඳලා දෙවනි තට්ටුවට හිමීට එනවා. එතකොට දෙවනි තට්ටුව මෙතන නෙමෙයි දෙවනි තට්ටුව ඉවර වෙන්නේ. වීව් එක තව හොඳට බලා ගන්න පුළුවන්. ඔන්න ඔතනින් තව උඩට ගිහිල්ලා එතනත් අදාළ වෙන්නේ දෙවනි තට්ටුවට. ඊට පස්සේ මේ අපි උඩින් ඉඳන් පල්ලෙහා බලද්දී පේන විදිය සහ මෙන්න මේ තියෙනවා නේද නිකන් පොඩි පාලමක ඔය මිනිස්සු යන්නේ උඩ. ඔන්න ඕක හරහා යන්න ඔයා වෙනම රෙජිස්ටර් වෙලා එන්න ඕනේ. මම ඇත්තරම කිව්වොත් අයිෆල් එක උඩට නගිද්දී ඒක වෙනමම ෆීලිං එකක්. වටපිටාව පේන විදිහ. ඉතින් අපි දැන් දෙවනි තට්ටුවේ ඉඳන් view එක කොහොමද කියලා බලමු. පොඩි දෙයක් කියන්නම් තව. ඇත්තටම කිව්වොත් අපිට එදා දෙවනි තට්ටුවට වෙනකම් විතරයි නගින්න දුන්නේ. මොකද උඩ කැපැසිටි එක ෆුල් වෙලා නිසා අපිට යන්න දුන්නේ නෑ උඩ තට්ටුවලට. ඒ කියන්නේ අපි දෙවනි තට්ටුවෙන් නැවතිලා ආපහු පල්ලෙහාට බැස්සා. ඉතින් මට ඔයාලා උඩටම එක්කගෙන යන්න බැරි වුණාට සෝරි. මෙන්න මෙහෙමයි අයිෆල් එක යටින් බැලුවම ඔයාලට පේන්නේ. හැබැයි මම තව දවසක ඔයාලව උඩටම එක්කගෙන ගිහිල්ලා වීඩියෝ එක ඉතුරු ටික කන්ටිනියු කරනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝටම ජය වේවා. ෆලෝ කරලා තියාගන්න. Thank you so much.